බෙටා බ්‍රීඩින් එකක් කරන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න හදන්නේ. මේ මම කරන විදිය සමහර විට මීට වෙනස් වැඩි ගොඩක් වෙනස් විදිහක් තියෙනවා. වීඩියෝ එකට යන්න කලින් ඕගොල්ලන්ගේ ඉල්ලීමක් කරනවා මගේ මේ පුංචි channel එක subscribe කරන්න කියලා. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහසක් comment එකක් විදිහට දාන්නත් පුළුවන්. ඒකත් අපිට ගොඩක් වටිනවා. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද බෙටා බ්‍රීඩින් එකක් කරන්න කියලා. ඉස්සෙල්ලා මේ ඉන්නේ අපේ මේ බ්‍රීඩින් එක සඳහා ගන්න පිරිමි සත්තු 5 දෙනෙක් තෝරගත්තා. ඉස්සෙල්ලා මම මේගොල්ලන්ට මේ කන්න දෙනවා මේ දෙන්න ඩැෆ්නියා. හැමදාම මම මෙන්න මේ විදිහට තමයි මේ ගොට්ටකින් මේගොල්ලන්ට මේ සාමාන්‍යයෙන් දෙන්නේ මෙන්න මේ විදිහට. අද දවසට එක වේලයි මට දෙන්න වෙන්නේ මේ රැකියාවක් එක්කම එක කරන නිසා මේ මෙන්න මේ වගේ කන්න දෙනවා ඉස්සෙල්ලාම. හොඳට කන්න දීලා තමයි මම බ්‍රීඩින් වලට ගන්න ගානු පිරිමි සත්තු දෙකොල්ලොම. මෙන්න මේ විදිහට කන්න දීලා බ්‍රීඩින් එකට ගන්න එක හොඳයි. මොකද නැත්තම් මේගොල්ලෝ බඩගිනි හිටියොත් සමහරලාට මේ බොහොම කලාතුරකින් පැටව කන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා තමයි මේ මම නම් විශේෂයෙන්ම කොහොමත් හොඳයි ඉතින් බ්‍රීඩින් එකට දානකොට මේ කන්න දීලා දාන එක. ඉතින් ඔන්න අපේ පිරිමි සත්තු 5 දෙනා හොඳට කෑම කනවා. ඊළඟට අපි බලමු අපේ ගෑනු සත්තු 5 දෙනා කොයි වගේද කියලා. මේ ඉන්නේ ගෑනු සත්තු 5 දෙනා අපි තෝරගත්ත. ඒගොල්ලන්ටත් මෙන්න මේ විදිහට කන්න දෙනවා. ඒ වගේම කියන්න ඕනේ මේ එකම බැජ් එක කට්ටිය තමයි මේ පිරිමි සත්තු ගෑනු සත්තු. මම සාමාන්‍යයෙන් එහෙම මේ පළවෙනි පාර තමයි බ්‍රීඩින් දැම්මේ. ඒ වගේම තව එකපාරක් මේගොල්ලෝ බ්‍රීඩින් දානවා. ඊට පස්සේ තමයි මේ බ්ලඩ් ලයින් කඩලා ආයි බ්‍රීඩින් වලට ගන්නව නම් ගන්නෙ. නැත්තම් සාමාන්‍යයෙන් දෙපාරක් විතරයි සාමාන්‍ය බ්‍රීඩින් දාන්නේ මම. මේ මට දැනෙන විදිහට ඒකටත් පොඩි විශේෂ හේතුවක් තියෙනවා. පළවෙනි දෙපාරේ තමයි සාමාන්‍යයෙන් පිරිමි සත්තු වැඩිපුර ඉන්නේ. මෙන්න මේ විදිහට දැන් අපි බලමු කොහොමද කරන්න කියලා. මෙන්න බේසන් 5ක් ගත්ත මේ විදිහට. මේක වතුර බාගිරේදී පොඩ්ඩක් පුරවලා දෙන්න. ඉස්සෙල්ලම මම මේකට දාගන්නවා මේ කොට්ටම්බ කොළ තියෙන වේලිච්ච කොට්ටම්බ කොළ කෑලි 5ක්. හැබැයි ගල්කට තියලා දාන්නේ. මොකද ඒකට හේතුව තමයි මේ ගල්කට තිබුණ නැත්තම් මේක උඩ පාවෙන්න ගත්තාම මේක උපස්තර හැටියට පාවිච්චි කරනවා. ඊට පස්සේ මේක යට යන්න බලනවා මේ කොළ කෑල්ල. ඒ නිසා තමයි ගල්කටයක් තියලා දාන්නේ. ඒතර කොළ කෑල්ල උඩ එන්නේ නැහැ. ඊට පස්සේ මේකටම අපි දාගන්නවා මේ හයිඩ්‍රිල්ලා තියෙන්නේ. හයිඩ්‍රිල්ලා ශාකේනුත් මෙන්න මේ වගේ කෑල්ල දාගන්න පොඩි කෑල්ලක්. මේ හයිඩ්‍රිල්ලා හැම දාන එක නම් අනිවාර්ය නෑ. මම මේකට මේ හයිඩ්‍රිල්ලක් දානවා. ඊළඟට දියගෝවක් දානවා. මෙන්න මේ විදියට. හැබැයි මේ දියගෝව එක දාන එක නම් පොඩි හේතුවක් තියෙනවා. මේ සමහරලාට මේ පිරිමි සතා බිත්තර දාලා ඉවුනට පස්සේ ගැහණුතට මේ කොටනවා. අන්න ඒ වෙලාවට පොඩ්ඩක් හැංගිලා වගේ ඉන්න පුළුවන්. සමහරලාට මේගොල්ලෝ උපස්තර හැටියට දියගෝව පැලේ භාවිතා කරන වෙලාවලුත් තියෙනවා. ඊට කොලයක් අපි දැම්මට. දැන් මේවට මේ වගේ පොලිතින් කෑල්ලකුත් දා ගන්නවා. උපස්තර හැටියට පොලිතින් කෑල්ලක් දාන්නේ අපිට බිත්තර දාපුව උඩින් පේන නිසා. ඊළඟට මේ පිරිමි සත්තු මෙන්න මේ විදියට දා ගන්නවා. බේසම් පහටම මේ විදියට දා ගන්නවා. දාගෙන ඉවරලා ඊළඟ කාරණේ දැන් වැදගත්ම කාරණේ දැන් ගොඩක් අය කරන්නේ මේකේ ජෑම් බෝතලයක් තියලා ගෑනු සතාව පෙන්නනවා. පිරිමි සතා දාපු වෙලාවෙ ඉඳලා පෙන කූඩුව හදනකම් මගේ විදිය ඊට වැඩිය වෙනස්. මම කරන්නේ මේකටම මේ පිරිමි සතා දාපු ගමම ගෑනු සතාත් මෙන්න මේ විදියට දානවා. එහෙම දාන එකේ මන් දකින වාසිය තමයි එහෙම එකපාරට දාපුවාම මේ එලවල කොටන එක පොඩි වෙලාවයි කොටන්නේ. මොකද මේ ඊට පස්සේ ආයෙත් ඉඳලා පෙන කූඩු හදන්න ගන්නවා. ඉතින් පෙන කූඩු හදන නිසා ආයෙත් ගෑනු සතාට කොට ඉන්නේ නැහැ. අපි ජෑම් බෝතලයක පෙන්නලා දාපුවාම පෙන කූඩු හදලා ඉවරයි. කොටන්න තියෙන ඉඩකඩ වැඩි. සමහරලාට මේ බේසමෙන් එළියට යනවා වගේමත් කොටනවා. අන්න ඒ නිසා තමයි බේසමෙන් බාගිරට චුට්ටක් වැදිරි වතුර තියන්නේ. මේ එතකොට මේ කෙටුවත් බේසමෙන් එළියට වගේ යන්නේ නැහැ. දැන් බලන්න දැන් මේ පොඩ්ඩක් කෙලවල ඊට පස්සේ යා යනවා පෙන කූඩු හදන්න. අර වගේ දරුණු ප්‍රහාරයකට ලක් වෙන්නේ බොහොම කලාතුරකින් තමයි. මේ විදිහට බ්‍රීඩින් දාගත්තාම දෙන්නම එකවර. ඊට පස්සේ සමහරලාට දෙන්නම එකතු වෙලත් මේ පෙන කූඩු හදන බොහොම සහයෝගයෙන් වැඩේ කරගෙන යනවා. ඉතින් ඔයාලට කැමති නම් මේ මං කියන මේ ක්‍රමෙත් අත්දලා බලන්න. එහෙම නැත්නම් ඔයාගේ සුපුරුදු පරිදි අර ජෑම් බෝතලේ කියලා පෙන්නලා එහෙම දැම්මත් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ කැමතියක් තෝරගන්න පුළුවන්. ඔන්න දවසක් ගියාට පස්සේ මේ පෙන කූඩු හදලා තියෙන මෙයා නම් මේ අර දියගෝවා පැලේ භාවිතා කරලා තියෙන උපස්තරය හැටියට දැන් මෙන්න මෙහෙම තමයි බ්‍රීඩින් එක වෙන්නේ. පේනවනේ මේ දෙන්න බොහොම ආදරෙන් වැඩේ කරගෙන යනවා. ඔන්නෝම මේ පිරිමි සතා ගෑනු සතා වල්ලා පොඩි මිරිකීමකට ලක් කරනවා. එතකොට තමයි ගෑනු සතාගෙන් බිත්තර හැලෙන්නේ. ඉතින් මේක සාහන වාර ගානක් බිත්තර ඉවරනකම්ම බඩ මේ ඔන්න මම බලන බිත්තර දෙයක් දැන් හැලෙනවා පේනවා. අන්න දැක්කද බිත්තර දෙයක් හැලෙනවා. ඊ වගේ ඊට පස්සේ කරන්නේ මේ වැටෙන බිත්තර ටික
මේ දෙන්නත් එක්ක එකතු වෙලා අරගෙන ගිහිල්ලා තමයි මේ පෙන කූඩුවේ ගහනවා. බොහොම සහයෝගයෙන් මේ වැඩේ දෙන්නම එකතු වෙලා කරගෙන යනවා. ඊට පස්සේ මේ බිත්තර දාලා ඉවරනාට පස්සේ නම් ඉතින් මේ දින සෙනෙහවන්තකම් ආලවන්තකම් මුකුත් නැහැ. ඊට පස්සේ ඒ පිරිමි සතා කෙලින්ම මේ ගෑනු සතාට පහර දෙනවා. ඔන්න බලන්න දැන් අන්න දැක්කද? බිත්තර මේ දාලි බරයි. ඊට පස්සේ ගෑනු සතාට පෙන කූඩුව දිහාවට එන්න දෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේ පෙන කූඩුව ආරක්ෂා කරනවා. එතකොට ඉතින් අපි මේ ගෑනු සතාව මේ බේසමෙන් අයින් කරගන්න ඕන. දැන් ඉතින් බිත්තර දාන වැඩේ නම් ඉවරයි. දැන් ඊළඟට තියෙන්නේ අපිට මේ ගෑනු සත්තු ටික අයින් කරගන්න ඕන. පිරිමි සත්තුන්ට පාඩුවේ බිත්තර ටික රකින්න ඉඩ තියලා මෙන්න මේ විදිහට ගෑනු සත්තු ටික මම මේ අත පාවිච්චි කරලා ගොට්ටක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. මේ අර පුරුදු වෙච්ච නිසා මේ විදිහට පුරුදු වෙලා තියෙන නිසා මම මේ විදිහට අරගෙන දා ගන්නවා. මෙන්න මේ වගේ ගෑනු සත්තු 5 දෙනාම අරගෙන අපි දාගන්න මේ ඉන්නේ අපි මේ ගෑනුලා 5 දෙනා. ඒ 5 දෙනා මේ අයින් කරගන්නවා වෙනම ටැංකියකට දිනෙත් දාගෙන. ඊළඟට අපි මේගොල්ලන්ට පාඩු ඉන්න දෙනවා. මේක මේ කාමරය ඇතුළේ තියෙන නිසා මම මේ පොඩ්ඩක් රාට කාඩ්බෝඩ් කෑලි වලින් වහනවා. නැත්තම් මේගොල්ලන්ට මේ රාත්‍රී පරිසරය ලැබෙන්නේ නැහැ නේ. ලයිට් එක දාලා දුන්නොත් එහෙම කරදරයක් නේ. ඒ නිසා මේ පැත්තකින් චුට්ටක් මේ ඉඩ තියලා මේ විදිහට වහනවා. වහලා තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය දවස් එකමාරක් විතර ගියාට පස්සේ මේගොල්ලන්ගේ අනිවාර්යෙන් පැටව වෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් දවස් 2ක් ගියාට පස්සේ ඒ කියන්නේ පැය 48ක් වගේ ගියාට පස්සේ නම් අනිවාර්යෙන්ම පැටව ඇවිල්ලා ඉන්නවා. අපි බලමු දැන් ඔන්න පැටව පේනවනේ මේ පැටව ඉන්න මෙන්න. ඔය ඉන්නේ. මේකේ මේ පහෙන් එකක බිත්තර සාර්ථක වෙලා තිබුණේ නැහැ. අනිත් ඒවායි මේ පැටව හැම එකම හිටියා. මේ ඉන්නේ පැටව. පේනවනේ. චන්ඩි වගේ ඉන්න ලස්සන නේද? එහෙනම් ඉතින් මේ අදට වීඩියෝ එක ඉවරයි. උත්සාහ කරලා බලන්න මේ විදියට මොනවා ප්‍රශ්නයක් අද තිබුණොත් ඒකත් කමෙන්ට් එකක් ලියලා දාන්න මම උත්තර දෙන්නම්. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයාට සුබ දවසක් වේවා.